භාග කියලා කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයෙන් අනිවාර්ය ප්‍රශ්නයක්. බලන්න 2019 භාග ගාන සාකච්ඡා කරන්නයි යන්නේ. භාග ගාන එක ලකුණු ගන්න එක හරිම ලේසි වැඩක්. ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ අදාළ භාග ගාන කියවලා ඒකේ තොරතුරු හරියට පුංචි chart එකකට ගන්න එක විතරයි. මේ බලන්නකෝ 2019 ඕලෙවල් ප්‍රශ්නේ. ඒකේ කියනවා කාණුවක මුළු දිගින් 15/7ක ප්‍රමාණයක් පළමු දිනේදී කපන ලද අතර එයාලා පළවෙනි දවසේ කැපුවලු පළමු දින කැපුවලු 15/7ක්. ඒ කියන්නේ 15ක් තිබිලා තියෙනවා. ඒකෙන් 7ක් තමයි පළවෙනි දවසේ කපලා තියෙන්නේ. පැහැදිලිද? 15ක් තිබිලා 7ක් කපලා. එහෙමනම් අපි මීට අදාළ චුට්ටි chart එකක් දාගමු. මේ බලන්නකෝ. භාග ගානේ මෙයාලා ගාව තිබිලා තියෙනවා 15/15. 15/15ක් තිබිලා. ඔය කියන 15/15 පළමු දින මම පළමු කියලා ලියන්න. පළමු දින ඉවර කරලා තියෙනවා 15/7ක්. පළමු දවසේ 15/7ක් ඉවර කරාම අපට තව ඉතිරි වෙනවා නේද? ඉතිරි වෙනවා නේද? 15/8ක්. හරි මේ බලන්නකෝ ගාන 15/15ක් තිබුණා. ඒකෙන් පළවෙනි දවසේ 15/7ක් ඉවර කරනවා. එතකොට අපි දන්නවා 15කින් 7ක් ඉවර කරාම හරියටම ඉතුරු වෙනවා තව 15/8ක්. ඔන්න chart එකේ ආරම්භය ගත්තා. ඊට පස්සේ ප්‍රශ්නේ කියනවා ඉතිරි දිගේ 15/7ක් පළවෙනි දවසේ කපලා ඉතිරි දිගේ මෙන්න මේ දිගේ 4න් එකක් දෙවන දිනේදී කපන ලදී. ඉතුරු උනේ මෙයාගේ දෙවන දින කපලා තියෙනවා 4න් එකක්. එහෙනම් මේ බලන්නකෝ දෙවන දින 4න් එකක් කැපුවම තව ඉතිරි වෙනවා දෙවන දිනෙන් පස්සේ 4න් 3ක්. ඔයාලට පැහැදිලිද වැඩි? ඉතුරු වෙච්ච එකෙන් දෙවෙනි දවසේ 4න් එකක් ඉවර කරාම හරියටම තව ඉතුරු වෙනවා 4න් 3ක්. chart එක මෙච්චරයි. 2019 අවුරුද්දේ සාමාන්‍ය පෙළ ගානේ chart එක මෙච්චරයි. දැන් ඔයාට පුළුවනි මේ chart එක භාවිතා කරලා ලකුණු 10න් 10 හරිම ලේසියෙන් ගන්න. මේ බලන්නකෝ පුතේ. දැන් ඔයා කියවන්නකෝ රෝමිලක්කම් 1. රෝමිලක්කම් 1 අහනවා පළමු දිනේ අවසානයේදී කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් තව දුරටත් කැපීමට ඉතිරිව තිබේද? පළමු දවසෙන් පස්සේ තව කොච්චරක් ඉතුරු වෙලා තියෙනවද කියලා අහනවා. මේ තියෙන උත්තරේ පළමු දිනෙන් පස්සේ තව කොච්චරක් ඉතුරු වෙලා තියෙනවද? එහෙනම් රෝමිලක්කම් 1. ඔයාට එකපාරම 15/8යි කියලා දාන්නත් පුළුවනි. එහෙම නැත්නම් මෙහෙම කියන්නත් පුළුවනි. 15/15යි සම්පූර්ණ වැඩේ. ඒකෙන් පළවෙනි දවසේ ඉවර කළා 15/7ක්. 15/15කින් පළවෙනි දවසේ 15/7ක් ඉවර කරාම හරයන් දෙක සමාන නිසා පොදු හරය 15යි. 15/7ක් අඩු කරාම 8යි. දැක්කද උත්තරේ? මෙන්න පළමු දවසේ මෙයා ඉවර කරපු ප්‍රමාණය. ඊට පස්සේ ඉතිරි වෙන ප්‍රමාණය. මේ තියෙන්නේ ඉතිරිය. මේ 15/8යි. ඒ උත්තරේම තමයි අපට ලැබෙන්නේ. ඊට පස්සේ බලන්නකෝ රෝමිලක්කම් 2. දෙවන දිනේ කාණුවේ මුළු දිගෙන් කොපමණ භාගයක් කපනු ලැබුවේද? දෙවෙනි දවසේ කාණුවේ දිගෙන් කපපු භාගය අහනවා. මුළු ප්‍රමාණයෙන් කොච්චරක්ද කියලා. එතකොට පුතේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ දෙවන දවසේ කපපු ප්‍රමාණය තමයි 4න් 1 කියලා කියන්නේ. හැබැයි උත්තරේ 4න් 1යි නෙවෙයි. මෙන්න මේ ඊතලවල තේරුම ಗುಣ කරන්න කියන අර්ථය. එතකොට දෙවෙනි දවස සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මෙයත් එක්ක නිසා දෙවන දින කපු ප්‍රමාණය සොයන්න මෙයා සම්බන්ධ වෙච්ච මේ දෙන්නා ගුණ කරා නම් දෙවෙනි දවසේ කපු ප්‍රමාණය ලැබෙනවා. මේ බලන්නකෝ කලින් ඉතුරු වෙලා තිබුණා 15/8ක්. ඊතලෙන් කියන්නේ වැඩි කිරීම. දෙවෙනි දවසේ කැපුවේ 4න් 1යි. එතකොට 4ට 4 ඒවා 1යි. 8ට 4 ඒවා 2යි. සුළු කරාම 1 වරක් 2 2යි. 15 වරක් 1 15යි. මේ බලන්නකෝ ඒකේ උත්තරේ 15/2යි. ඔන්න. ඔයා මේ වෙනකොටත් ලකුණු 4ක් හරිම ලේසියෙන් අරගෙන ඉවරයි. දැන් අපි එනවා රෝමිලක්කම් 3ට. මේක කියනවා කාණුවේ මුළු දිගින් තවත් මීටර 600ක දිගක් මුල් දින දෙක අවසන් වන විට කැපීමට ඉතිරිව තිබුණි. කාණුවේ මුළු දිග සොයන්න.
මේ බලන්නකො පුතේ පළවෙනි දවසේ කැපුවා මේ වාගේ ප්‍රමාණයක්. දෙවෙනි දවසේ කැපුවේ මේ වාගේ ප්‍රමාණයක්. ඔය දවස් දෙකම ඉවර වුණාම ඉතුරිය තමයි මේ තියෙන්නේ. මේ ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය සමානයිලු මීටර 600ට. අපෙන් අහනවා ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය මීටර 600යි නම් කානුවේ මුළු දිග කොච්චරද කියලා. හරියම සරල තැනකින් උත්තරය අහලා තියෙන්නේ. එහෙමනම් අපි බලනවා ඉතුරු වෙලා තියෙන කොටස කොච්චරද කියලා. ඉතුරු වෙලා තියෙන කොටස හොයාගන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙයා සම්බන්ධුනේ මේ ඊතලෙත් එක්ක. එහෙනම් මේ ඊතලයට අදාළ මෙයයි ගුණ කරාම තමයි අපට ඉතුරු වෙච්ච මුළු ප්‍රමාණය ලැබෙන්නේ. මේ බලන්නකෝ 15න් 8 වැඩි කරන්න ඕනේ 4න් 3. ඒ දෙන්නා ගුණ කරාම එන උත්තරේ සමානයිලු 600ට. එහෙමනම් 4ට 4 ඒවා 1යි. 8 4න් බෙදුවම 2යි. 3ට 3 ඒවා 1යි. 15 3න් බෙදුවම 5යි. එහෙමනම් දෙවරක් 1 2යි. බෙදනවා 5 වරක් 1 5යි. උත්තරේ සමානයි 600යි. මේ කතාවේ තේරුම 5න් 2ක් 600යි. ඒ කියන්නේ 2ක් 600යි නම් 2ක් 600යි නම් 5ක් කීයද? මේකනේ මුළු ප්‍රමාණය. එහෙනම් අපි 2ක් 600යි නම් එකක් හොයන්න 600 බෙදනවා 2කින්. ඊට පස්සේ එන උත්තරේ ගුණ කරනවා 5. 2ට 2 ඒවා 1යි. 600 2කින් බෙදුවම 300යි. 300 ඒවා 5 1500යි. එහෙනම් පුතේ පාරේ මුළු දිග තිබිලා තියෙනවා හරියටම මීටර 1500ක්. ඊට පස්සේ රෝමිලක්කම් 4 10 වෙනි ලකුණ ඔයාගේ. එහා පැත්තට වදින නිසා සර් ගාන ගන්නම් මෙන්න මෙතෙන්ට. මේ බලන්නකෝ භාග කොච්චර ලේසියද කියලා. ඒකේ දැන් අහලා තියෙන මිනිස් දින වලට පොඩ්ඩක් ගන්න පෙරලා තියෙනවා. ඒක අහනවා කානුවේ ඉතිරි මීටර 600 කැපීමට මිනිසුන් 4කට දින 3ක් අවශ්‍යයි ඇස්තමේටු කර ඇත. එම දිග දින දෙකකදී කැපීමට වැඩිපුර මිනිසුන් කී දෙනෙක් යෙදවිය යුතුද? එතකොට අපි දන්නවා මෙන්න මේ ඉතුරු වෙලා තියෙන මීටර 600 කපන්න මිනිස්සු 4 දෙනෙකුට දවස් 3ක් ගත වෙනවා. මිනිසුන් 4 දෙනෙකුට දින 3ක් යනවා. අපි දන්නවා මිනිස් දින හොයන්නේ මිනිසුන් ගාන වැඩි කිරීම දින ගානේ. 4 වරක් 3 මිනිස් දින 12යි. ඉතින් මේ මිනිස් දින 12ක වැඩේ ඉවර කරන්න ඕනේ හරියටම දින දෙකකින්. එහෙමනම් අපි මේ 12 බෙදනවා දෙකකින්. උත්තරේ මිනිස්සු 6 දෙනෙක් ඕන. අපෙන් අහන්නේ වැඩිපුර කීයක් යොදන්න ඕනද කියලානේ. එයාලා ප්‍රශ්නය තුල කියනවා මිනිස්සු 4 දෙනෙකුට තමයි දවස් 3ක් යන්නේ. එහෙමනම් මේක දවස් දෙකකින් ඉවර කරන්න මිනිස්සු 6 දෙනෙක් ඕන. එතකොට කලින් හිටියේ මිනිස්සු 4 දෙනයි. දැන් ඉන්නවා මිනිස්සු 6 දෙනෙක් ඕන වෙලා. එහෙනම් කලින්ට වඩා දවස් දෙකකින් ඉවර කරන්න වැඩිපුර අවශ්‍ය වෙන්නේ මිනිසුන් දෙන්නයි. එහෙනම් වැඩිපුර අවශ්‍ය ගාන මිනිසුන් දෙකයි. මිනිස් දින ගාන සාමාන්‍ය චූටි ගාන. හැබැයි ඔයා බලන්න මේ භාග ගාන කිසිම ආයාසයකින් තොරව අපට සරලව මතක තියාගන්න පුළුවන් වෙච්ච ගානක් තමයි 2019 අවුරුද්දේ භාග ගාන. ඔයාට තියෙන්නේ මෙන්න මේ chart එක හරියට බලලා ඒ ඔස්සේ මෙන්න මේ වැඩේ කරන එක විතරයි. ඉතින් ඔයාලට පුළුවනි අපේ සෙමිනාර් එකත් එක්ක සම්බන්ධ වීම තුලින් එක දවසකින් මේ විදිහට chart ක්‍රමෙත් එක්ක ඕනම භාග ගණනක් හදන්න පුරුදු වෙන්න. ඒ වගේම අපි එදා දවසේදී භාග ගණන් 100ක් හදන ඔයත් එක්ක අය නැවත ඔයාට ඕලෙවල් විභාගයේ භාග සම්බන්ධ ගැටලුවක් නොවෙන්න. ඉතින් ඒ නිසා 10 11 ඔයා දන්න ඔයාගේ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම අපේ WhatsApp group එකට ඒගොල්ලන්ව ඇඩ් කරන්න.